අයිබෝවන් සුබ දවසක් සිළුම් දෙනාට. ඉතින් වෙනද වගේම අදත් තවත් නවතම රැකියා අවස්ථාවක් ගැන තොරතුරු ඔබ හමුවේ ගෙන එන්න මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි ඔබට මතක් කරනවා ශ්‍රී ලංකාවේ යාවත්කාලින් වන නවතම රැකියා අවස්ථාවන් ගැන ඉතා ඉක්මනින් දැනගන්න අපේ SkillX LK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. හරි. අපි දැන් අපේ වීඩියෝ එකට යමු. ජාතික ගමනාගමන කමිෂන් සභාවේ වේලා සටහන්කරු එහෙමත් නැත්නම් ටයිම් කීපර් කියන තනතුරේ පුරප්පාඩු 15ක් පිරීම සඳහා මේ වෙනකොට ඔන්ලයින් ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. ඉතින් අපි බලමු මේ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද, කොහොමද මේකේ වැටුප් පරිමාණය, ඒ වගේම මේ සඳහා අයදුම් කරන්නේ කොහොමද කියලා. මේ වේලා සටහන්කරු තනතුර සඳහා අයදුම් කිරීම සඳහා ඔබට තියෙන්න ඕනි අධ්‍යාපන සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම පමණයි. ඒ වගේම මෙහි වයස් සීමා විදිහට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන් කියලා දන්වලා තියෙනවා. ඉතින් මෙහි වැටුප් පරිමාණය ගැන කතා කරනකොට රුපියල් 40500කින් ආරම්භ වන මූලික වැටුපකින් මේ වැටුප් පරිමාණය ආරම්භ වෙනවා. ඒ වගේම මේ සඳහා ජීවන වියදම් දීමනා විදිහට රුපියල් 17800ක් එකතු වෙනවා කියලා වැඩිදුරටත් දන්වලා තියෙනවා. මේ තනතුර සඳහා අයදුම් කරන්න තියෙන්න ඕනේ අනෙකුත් සුදුසුකම් මෙහිදී දක්වලා තියෙනවා. එහිදී කියලා තියෙනවා අයදුම්කරු අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම තනතුරේ සේවය කිරීම සඳහා මනා කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීම සඳහා හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ පෞරුෂයක් සහිත චරිතයක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම මෙම තනතුර EPF සහ ETF වලට හිමිකම් කියන තනතුරක් විදිහට දක්වලා තියෙනවා. ඉතින් මෙහිදී අයදුම් කිරීමේ ක්‍රමවේදයේ විදිහට ඔන්ලයින් අයදුම් කිරීමක් තමයි මෙහිදී කරන්න තියෙන්නේ. ඒ සඳහා මේ දැන්වීමේ පළ කරලා තියෙනවා Google link එකක්. ඒ Google link එක හරහා ගිහිල්ලා ඒ එන ඇප්ලිකේෂන් එක පුරවීම තමයි කරන්න ඕනේ. එය 2026 1/19 දිනට කලින් ෆිල් කරලා සබ්මිට් කරන්න ඕනේ. නමුත් මේ වීඩියෝ එක ගෙන එන දිනේ වෙනකොට මේ දාලා තියෙන Google link එකේ error එකක් එනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඒ සම්බන්ධව අපි ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුවත් කරලා තියෙන්නේ. ඔවුන් විසින් සඳහන් කරා ඉක්මනින්ම නිවැරදි කරනවා කියලා. ඉතින් ඔබ බලන්න මේ link එකට නිතර ගිහිල්ලා ඒ Google link එකට යන්න පුළුවන්ද කියලා. නැත්නම් අලුත් link එකක් ඔවුන් විසින් ලබා දුන්නොත් අපි ඉක්මනින්ම මේ වීඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් එකේ ඒ සඳහන් කරනවා දැනට මේ ලබා දීලා තියෙන link එක මේ වීඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් එකේ ඔබට දැක ගන්න පුළුවන්. ඉදිරියේදී මේ Google link එක ඇක්ටිව් තත්ත්වයට ආවට පස්සේ අපි ඔබට වීඩියෝ එකක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා මේ Google ෆෝම් එක නිවැරදිව පුරවන ආකාරය සම්බන්ධයෙන්. හරි. ඉතින් මේ විදිහට අද දිනේ ඔබ දැනුවත් කළේ ජාතික ගමනාගමන කමිෂන් සභාවේ වේලා සටහන්කරු තනතුරු සඳහා යොදුම් කරන්න කොහොමද කියලා. ඔබ O level වලට පෙනී සිටිය කෙනෙක් නම් ඔබට පහසුවෙන්ම මේ තනතුරු සඳහා අයදුම් කරලා රැකියාව ලබා ගැනීමේ ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ තනතුරු සඳහා අයදුම් කරලා බලන්න කියලා. ඉතින් මේ වගේම ශ්‍රී ලංකාවේ යාවත්කාලින වන තවත් රැකියා අවස්ථා ගැන තොරතුරු ඉදිරියේදීත් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපේ SkillX LK YouTube channel එකත් එක්කම රැඳී ඉන්න කියලා. තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.